මාලිමාවට මේ වෙලාවේ එල්ල කරන ලොකුම චෝදනාව ගැන අද නජිත් පාර්ලිමේන්තුවේදී කරන බොහොම වැදගත් පැහැදිලි කිරීමයි මේ. උලියාපිටිය අපි ආසන 21ක් කරගෙන දින්න මන්ත්‍රී ධූරය. හැබැයි සභාපති කරේ කවුද? මන්ත්‍රී ධූර 6ක් ගන්නේ පොහොට්ටුව. ඊට පස්සේ උඩුබද්දාවේ අපි 9ක් කරගෙන දින්න. පොහොට්ටුව සභාපති කරේ. එක ආසනයක්වත් දිල්ල නැහැ ඡන්දේ. එක සභාවක්වත් දිල්ල නැහැ. එතකොට මේ ඡන්ද ප්‍රතිඵලය එහෙම විකෘති කරන්න බෑ. එතකොට මොකක්ද ඒකේ තියෙන ප්‍රතිඵලය? ඒ කියන්නේ මේකේ ප්‍රතිපත්තිය අදාළත් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී අදාළත් නැහැ. එතකොට මොකද්ද මේ දේශපාලනය කියන්නේ කවුද? සමගි ජන බලවේගයටයි පොහොට්ටුවට එකතු වෙන්න කවුද ජනවරමක් දුන්නේ? ඒගොල්ලන්ගේ පක්ෂේ. එහෙම දීලා නැහැ. එතකොට ඒ නිසා දැන් මෙහෙම කරද්දී මේගොල්ලෝ හිතනවා අපි මේක දිහා බලන් ඉන්න ඕන කියලා. ඒ කියන්නේ හරි අපිට 2යි මදි. ඔයාලා 3යි 4යි 5යි එකතු කරගෙන හදන්න අපි බලන් ඉන්නම්. අර ඔහේ ගෙනන් ඔහේ ගන්න. හොඳ නැහැනව දොස් කියන්න කියලා අපි ඉඳී කියලා හිතනවා. එහෙමින් අපිට පිස්සු නෑනේ. අපි දිනපු සභාව අපි හදන්න ඕනේ. මිනිස්සු අපිට බලය දුන්නේ ඒක හදන්න. නැතුව පරාජිතයන්ට එකතු වෙලා හදන්න නෙමෙයි. ඒක තමයි මේකේ මූලික ඇත්ත. නැත්තම් නියෝජිත ප්‍රධානවාදී ඡන්දේ තියන්න ඕනේ නෑනේ. හරි. අපි නජිත් කියන මේ තර්ක පිළි අරගෙන හැරමු මඩ කලපුව දිහාට. මඩ කලපුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය ආසන 85යි, ජාතික ජනබලවේගයේ ආසන 44යි, තමිල් මක්කල් විදුදලේ ආසන 30යි, මුස්ලිම් කොංග්‍රස් එක ආසන 31යි, සමගි ජනබලවේගයේ ආසන 20යි, අනිකුත් පක්ෂවලට ආසන 36 විදිහට තමයි ආසන බෙදලා යන්නේ. එතකොට මඩකලපුව දිස්ත්‍රික්කයේ බලය පිහිටුවන්න ඉලංගේ තමිල් අරසුකච්චි පක්ෂයට නොදී NPP එක සහ පිල්ලයන්ගේ පක්ෂයේ එකට එකතු වුණේ නජිත් ඔයා මේ කියන මොන තර්කෙන්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකද NPP එක දිස්ත්‍රික්කයේ දිනලත් නැහැ. ආසන දිනලත් නැහැ. එතකොට ඔයා කියන විදියට ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙද්දිත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඔයා කියන ඔය මොන තර්කෙන්ද NPP එකට කොහෙ තියෙන අයිතියක්ද මිනිස්සු ඔයාලව ප්‍රතික්ෂේප කරලා එපා කියලා තියෙන සභාවල බලය පිහිටුවන්න. ඒකත් මුළු රටක්ම ප්‍රතික්ෂේප කරපු මිනිස්සෙක් එක්ක ඉඳගෙන. ඕගොල්ලෝ මේ කාලේ පුරාවටම පරාද වෙච්ච තැන්වල බලය පිහිටුවන්න අනිත් පක්ෂවල අයත් එක්ක සන්දානගත වෙනවා වගේම දිනලා ඉන්න අනිත් අපේක්ෂකයින් එක්ක ඩීල් දාලා සභා පිහිටුවලක් තියෙනවා. මීට කලින් ඕගොල්ලොන්ට මතකයි නම් අරගලෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා බලය ගන්න හදනකොට මිනිස්සු කිව්වා මිනිස්සු රනිල්ව විවේචනය කරේ රනිල් රාජපක්ෂ ඔන්න මේ රනිල් පොහොට්ටු හවුල හදන්න යනවා කියලා රනිල්ව විවේචනය කරනකොට රනිල් ඒ වෙලාවේ ගෙනාපු තර්කයම තමයි නජිත් බොහොම ඓතිහාසික විදියට අද ඔයා මේ ඇවිල්ලා කියන්නේ. ඉස්සර අතරම අපිට හිටියා ප්‍රතිපත්තිගරුක දේශපාලන ව්‍යාපාරයක්. අද මේ කතාව ඒගොල්ලෝ ඇහුවනම් ඒගොල්ලෝ හිටියා නම් ඒගොල්ලෝ මේ කතාව ඇහුවනම් අද අනිවාර්යයෙන්ම මේ වෙද්දි ප්‍රෙස් එකක් තියලා ඒගොල්ලෝ කියනවා පොඩ කල්පනා කරලා බලන්න. කොච්චර කැතද මේ මජර දේශපාලනය. බලන්න මේ දේශපාලන පක්ෂ තමන්ට බලය පිහිටුවා ගන්න ඕන වුණාම කබරගය තලගය කරගන්න හැටි. පොඩක් හිතලා බලන්න. පොඩක් කල්පනා කරලා බලන්න. මේ බලන්න තමන්ට බලය පිහිටුවා ගන්න ඕනහම මේ ගඳ ගහන මේ කුණු වෙච්ච මේ පරණ දේශපාලන පක්ෂ නයි මුගටි ඔක්කොම එකතු වෙලා හිරිකිතයක් නැතුව ලැජ්ජාවක් නැතුව මේ හොරුත් එක්ක වංචනිකයොත් එක්ක මේ දූෂිතයොත් එක්ක එකතු වෙලා බලය ලබා ගන්න එකට හිටගෙන ඉන්න හැටි කියලා. ඒ දේශපාලන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම මේ කතාව හැවනම් අද ප්‍රෙස් එකක් තියලා කියනවාමයි. හැබැයි අපේ රටේ අවාසනාවට ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලන ව්‍යාපාරය අද නැහැ. මේ වෙද්දී ඒගොල්ලොන්ට ආණ්ඩු බලය හම්බෙලා. ඉතින් මේ වගේ නිවුස් එක්ක නිවුස් අතරේ තියෙන නොදන්න කතා රස කතා අහන්න SW Blog live streaming subscription එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.